කලින් කොටසදී ගුහාවෙන් හම්බුණ අර පරණ මුද්ද නිසා වෙච්ච අත්භූත සිද්ධි කීපේ ඔයාලට මතක ඇතිනේ. සුනිමල්ලේ මුද්ද වැවට විසික් කරලා දැම්මත් පහුවදා උදේ බලද්දි ඒක සුනිමල්ගේ අතටම ඇවිල්ලා තිබුණා. ඉතින් කතාවට යන්න කලින් අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. මේක මං ඊයේ වැවට විසික් කරානේ. දැන් කොහමද මෙතන? තමුණුත් දැන් මේ මුද්ද ශාපයට අහු වෙලා ඉවරයි. කවුද? මොන ශාපයක්ද? මම තමයි මේ මුද්ද හිර වෙලා හිටපු යක්ෂයා. තමුන් මේ මුද්ද හොයාගෙන කරගත්තේ ලොකුම මෝඩකමක්. අනේ මට සමාවෙන්න. මම මේක තිබ්බ තැනින් ආපහු තියන්නම්. මාව ඔය මුද්ද ශාපයෙන් ගලවගන්නේ නැතුව තමුන්ටත් කවදාවත් ඕක ගලවන්න බෑ. මම මොන වැරද්දක් කරාටද මාව මේ ශාපයකට අහු වුනේ? අනික මං කොහොමද ඔයාව මේ ශාපෙන් ගලවගන්නේ? මේ ශාපේ පටන් ගන්නේ අවුරුදු ගානකට කලින්. ඒ දවස්වල මේ යක්ෂයා තමා අර මුද්ද හම්බුණු ගුහාවේ ජීවත් වෙලා තියෙන්නේ. මෙයා රන් රිදී මුතුමැණික් වලට එහෙම බොහොම කෑදර කෙනෙක්. මේ යක්ෂයා කැලේ හරහා යන කරත්තවල තියෙන වටින දේවල් මංකොල්ල කාලා ඒවා මේ ගුහාවේ එකතු කරලා තියාගෙන ඉඳලා තියෙනවා. ඔන්න එක දවසක් මේ කැලේ හරහා මායාකාරයෙක් යනවා. මේ යක්ෂයා එයාවත් මංකොල්ල කන්න හදලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මායාකාරයා Tamanගේ බලය පාවිච්චි කරලා යක්ෂයාව මේ මුද්ද ඇතුළේ හිර කරලා දාලා තියෙනවා. එයාගේ වස්තුවත් කිසිම යක්ෂයෙකුට ළඟා වෙන්න බැරි තැනක හංගලා තියෙනවා. යක්ෂයා මේ ශාපයෙන් මිදෙන්න ඕන විදිහත් ලීකිවිල්ලක ලියලා කැලේ මැද හංගලා තියෙනවා. තමුන් මාව මේ ශාපයෙන් ගලවගත්තොත් මං තමුන් ඉල්ලන ඕනම දෙයක් දෙන්නම්. දැන් ඉතින් මම මොනවද කරන්න ඕන? මේ කැලේ මැද තියෙනවා පරණ පන්සලක්. ඒක ඇතුලේ තමා මේ ශාපේ නැති කරන්න පුළුවන් විදිහ තියෙන ලියකිවිල්ල ලියලා තියෙන්නේ. සුනිමල්ටත් ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා මෙයත් යක්ෂයා එක්ක ඒ පන්සල හොයාගෙන කැලේ පැත්තට යන්න පටන් ගන්නවා. මේ දෙන්න ගමන යන්න පටන් ගත්තට පන්සල තියෙන තැනක් නම් හරියටම දන්නේ නැහැ. දැන් ඔයා දන්නවද හරියටම පන්සල තියෙන තැන? හරියටම නම් දන්නේ නැහැ. හැබැයි මං අහලා තියෙනවා ඒක තියෙන්නේ ගඟක් ළඟ කියලා. එහෙනම් අපි ගඟ හොයාගත්තා නම් හරිනේ. දෙන්න ටික දුරක් කැලේ මෙහෙම යද්දී සුනිමල් දකිනවා හොඳ සරුවට හැදුණු කොමඩු වැලක් බිම දිගේ ගිහින් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. මෙන්න කොමඩු වැලක් තියෙනවා. අපි උදේට මොකුත් කෑවෙත් නෑනේ. මේකෙන් ගෙඩියක් කාලම යන්. ඔව් මාත් අවුරුදු ගානකින් මොකුත් කාලා නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ දෙන්න ලොකු කොමඩු ගෙඩියකුත් කඩාගෙන කාලා ආපහු ගමන යන්න පටන් ගන්නවා. ටික වෙලාවක් මෙහෙම ඇවිදගෙන යද්දී දෙන්නටම වතුර ගලන සද්දයක් ඇහෙනවා. ඇහෙනවද? ගඟ තියෙන්නේ අර පැත්තේ වගේ. යමු බලන්න මේ පැත්තට. දෙන්නම ඉතින් ගඟ ළඟට ඇවිල්ලා ගම් යුර දිගේ ඉස්සරහට යන්න පටන් ගන්නවා. එහෙනම් යාළුවනේ මේ කතාවේ ඊළඟ කොටසින් අපි ඉක්මනටම හම්බෙමු.